හරි. දැන් අපිට තියෙන්නේ තුන්වෙනි නිදසුන. අපිට දීලා තියෙනවා 2x එකතු කිරීම y සමානයි 80යි. 2x සමානයි 3y. අපි මෙයාට අංක 1 සහ මෙයාට අංක 2 මේ විදිහට හඳුන්වනවා. මේ වගේ ගණන් ලේසි. ඇයි ඒ 2x ට සමානව දීලානේ 3y කියලා. එතකොට අපිට 2x දකින්න ඕනෑම තැනක 2x වෙනුවට ලියන්න පුළුවන් 3y. ඒ වගේම තමයි 3y වෙනුවට ලියන්න පුළුවන් 2x සමානයි කියන එකේ අදහස ඒකනේ. අපි හිතමු සීනි ග්‍රෑම් 500ක් තියෙනවා. යකඩ ග්‍රෑම් 500ක් තියෙනවා. ඒ ද්‍රව්‍ය දෙකේ ස්කන්ධය කියන දේ ගත්තොත් සමානයිනේ ග්‍රෑම් 500යි. ඒතකොට අපිට ග්‍රෑම් 500ක පඩියක් වෙනුවට අපිට යොදන්න පුළුවන්. දැන් අපි හිතමු යකඩ ග්‍රෑම් 500 කියන්නේ යකඩ පඩිය කියලා. අපිට ඒ වෙනුවට යොදන්න පුළුවන් සීනි ග්‍රෑම් 500. එතකොට ඒ වගේ දෙයක් තමයි මේ සමාන ලකුණෙන් අදහස් වෙන්නේ. මේ පැත්තේ තියෙන දේ මේ පැත්තේ තියෙන දෙයට සමානයි කියන්නේ අපිට මෙයා වෙනුවට මෙයාව යොදන්න පුළුවන්. ඒ වගේම මෙයා වෙනුවට මෙයාව යොදන්නත් පුළුවන්. දෙන්න සමානයි කියන එකෙන් පිට ගාන හදන්න උදව්වක් ගන්න පුළුවන් එහෙම. ඒතකොට ඔයාලට පේනවද මේ පළවෙනි සමීකරණය මෙතන තියෙන 2x අපිට ඕනේ නම් අපිට ගාන හදාගෙන යද්දී අපිට පුළුවන් මේ 2x වෙනුවට ලියන්න 3y. එතකොට ඔයාලට පේනව නේද අර කලින් කියපු පියවරයන් නැතුව අපිට පුළුවන් y පමණක් නොදන්නා පදයක් ලෙස අඩංගු සමීකරණයක් ගොඩනගා ගන්න. කොහොමද? අපි ලියනවා මෙහෙම. දෙකෙන් එකෙහි ආදේශය. දෙකෙන් එකෙහි ආදේශය. මේ දෙවෙනි සමීකරණයේ තියෙනවා 2x වෙනුවට අපිට 3y කියලා ගන්න පුළුවන් කියලා. ඒ නිසා මම පළවෙනි සමීකරණය ආයෙ ලියන්නම්. 2x එකතු කිරීම y සමානයි 80යි. 2x වෙනුවට මම ලියනවා 3y. 3y එකතු කිරීම y සමානයි 80යි. ඒතර 4y සමානයි 80යි. දෙපැත්තම 4ෙන් බෙදෙනවා. ඒතර y සමානයි 20යි. හරිනේ? 4y සමානයි 80 දෙපැත්තම 4ෙන් බෙදෙනවා. 4යි 4යි කැපෙනවා 4ට 4 1යි 4ට 4 1යි. එක බෙදීම එක 1යි. එක් වාරයක් y කියන්නේ y. 4 වාරයක් 1යි 4 වාරයක් 2යි. 2යි බිංදුවයි කියන්නේ 20යි. 20 බෙදීම එක කියන්නේ 20යි. හරිනේ? මම මේ එකම දේ තමයි මේ පැත්තෙමුත් ගත්තේ. හරි. දැන් අපි y ට අගයක් හොයාගත්තා. දැන් අපිට ලේසි x ට අගයක් හොයාගන්නනේ. මොකද කරන්න තියෙන්නේ? මේ ආපු අගය අපි ආදේශ කරමු මෙතනම. අපි ලියනවා y සමානයි 20 දෙකෙහි ආදේශයෙන් 2x සමානයි 3y 2x සමානයි 3y කියන්නේ 3 වාරයක් y 3 ගුණ කිරීම y වෙනුවට ලියනවා 20 දෙපැත්තම දෙකෙන් බෙදනවා මෙතනදීම x සමානයි 2ට 2 1යි 2ට 2 1යි 3 ගුණ කිරීම මෙතනින් එන්නේ 10 බෙදීම 1 x සමානයි 3 වාරයක් 10 30යි 30 බෙදීම 1 කියන්නේ 30යි මෙතෙන්දී නොදන්න දරුවෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න මේක මෙහෙමත් ලියන්න පුළුවන් 2x සමානයි 3 වාරයක් y නේ 2x සමානයි 3 ගුණ කිරීම y වෙනුවට ලියනවා 20 x සමානයි 3 ගුණ කිරීම 20 බෙදීම 2 මේම ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතන තිබුණු දෙකේ ඉලක්කම හරස් ගුණිතෙන් පල්ලෙහාට යවුවා. අපිට එහෙම ලියන්නත් පුළුවන්. ඒතකොට අර දෙපැත්තම දෙකෙන් බෙදුවා කියන එකම තමයි වෙන්නේ. එතකොට 2ට 2 1යි 20ට 2 10යි. 3 වාරයක් 10 කියන්නේ 30යි. 30 බෙදීම 1 කියන්නේ 30යි. ආයෙ මෙතනිනුත් එනවා 30යි කියන එක. හරි. දැන් අපිට y සමානයි 20යි x සමානයි 30යි. ඕක තමයි අපිට තුන්වෙනි නිදසුනෙන් අරගන්න තියෙන්නේ. අපි බලමු හතරවෙනි නිදසුන කොහොමද විසඳන්න කියලා.